අපගේ විශ්වාසී ජ්‍යොතිෂ්‍ය නාලිකාව නරඹන සියලු දෙනාම සාදරයෙන් පිළිගනිමි. ඔබ සියලු දෙනාටම ඔබින ආකාරයේ මොනවා හෝ යහපත් දෙයක් ඉදිරිපත් කිරීම මාගේ අරමුණයි. ඒ අනුව මම රවි ග්‍රහයා තුලා රාශි ගතවීම පිළිබඳව කතාවක් මීට ප්‍රථමයෙන් කළා. දැන් එහි ඉතිරි කොටස අද ප්‍රකාශ කරනවා. දැන් ප්‍රථමයෙන්ම අපි ගම්මු තුලා රාශියෙන් ඉපදුණු අයට මේ ග්‍රහ තත්ත්වය කොහොමද බලපාන්නේ මේ ටිකේ කියන එක. තුලා රාශියෙන් උපතලත් අයගේ කේන්දරයේ ওই සඳු ග්‍රහයා 5, 6, 7, 11, 12, 1 යන රාශි භාවවල නොසිටියහොත් ඊටාම හොඳයි. සමහර විට සිටියත් එහි දෝෂ දිනවද නැද්ද කියන එක මේ භාවානුරූපව පෙන්눔 කරනවා. දැන් දල කේන්ද්‍රයට අනුව නම් මේක ගැලපෙන්නේ නැහැ. මොකද දල කේන්ද්‍රයේ කියන කරුණු ගැලපෙන්නේ නැහැ. ඒවා සාවද්‍යයි. භාවානුරූපව කේන්ද්‍රයක් සාදා ගැනීම ඊටාම වටිනවා කියන්නේ මේකයි. හොඳයි නියතමානීව ස්වභාව ධර්මයේ තේරුම් අරගෙන තමාට මෙන්ම සමාජයට වැඩදායක පුණ්‍යවන්ත කෙනෙක් වෙනවා මේ ටිකට. කුජ බුද ගුරුගේ නැකතේ නිසාත් ගුරු බලවත් සුභග්‍රහයෙක් නිසා උසස් රැකියාවකට හේතු වාසනා තියෙන අතර ඒ සේවය ඊටාම හොඳින් කීර්ති ප්‍රශංසා ලැබෙමින් ඉදිරියට කරගෙන යාමේ හැකියාවක් පෙන්눔 කරනවා. තම අතපසු වූ ඔය විවාහ එහෙම ඊටා හොඳින් විසඳාගත හැකි වෙනවා. ඊට කාලය යෙදලා තියෙනවා. ඊටා හොඳ කෙනෙක් ලැබෙන්න පුළුවන්කමත් එක්ක. මේ වෙනුවෙන් විනෝද ගමන් වෙනුවෙන්ද විදේශ ගමන් යන ආදී වෙනුවෙන්ද තමන්ගේ ධනය වැයවීමක් පෙන්눔 කරලා තියෙනවා. ඉතින් ඒක සීමා කර ගැනීමට සිතට ගන්න. තමාගේ බුද්ධිය හා ස්ථානෝචිත ප්‍රඥාව මත ධනය ලැබීමක් පෙන්눔 කරලා තියෙනවා. ඉතින් හදිසි අනතුරු එහෙම නැත්නම් බලවත් රෝග තත්ත්ව මේ ටිකේ ඇති වෙන්නේ නැහැ. භාවඵල අනුව උපතේදී සඳු සිටියේ සුභවාදී නම් ওই ශනි ග්‍රහයාගේ ටික සුභවාදීව නොවෙනව නම් සඳු ග්‍රහයාගේ දෝෂ ටිකක් මේ ශනි ග්‍රහයාගේ දෝෂ ටිකක් භංග කරගන්න ඒකට ඔය දාන සීල භාවනා කියන කරුණු මත කරගන්න පුළුවන්. සරලව ගොඩක් ධනයක් වියදම් වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ඒ කරන දෙයට ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් ඒවා සරලම කව. ඉතින් තව තියෙනවා ඔය බුදු ගුණ ශාන්ති කර්ම එහෙම කරගත්තට කමක් නැහැ. ඉතින් ඒවා බොහොම හොඳයි. වියදම් අඩුයි. අස්පනා අපිටම ප්‍රතිඵල ලැබෙනවා. ඇතැම් විට මේ ඔබට ඒ විදිහට ගායෝ හිටියත් අපල නොදෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේවා දැනගන්න නම් ඉතින් අර මම කිව්වා වගේම නැවත නැවතත් කියනවා මේ භාවානුරූපව කේන්ද්‍රයක් හදාගන්න. මේ භාවානුරූපයේ කේන්ද්‍රයේදී මේ ස්ಫುಟ සහිතව ඒ ගායන නියම භාවයේද ඉන්නේ කියන එක පැහැදිලිව පෙන්වන්න කරනවා. ඉතින් මේ ප්‍රශ්න ගොඩාරියක් මා ඉදිරියට එන ඒවා මම විසඳලා අත්දැකීම් ලබාගෙන කියන කතාවල්. ඉතින් ඒ විදිහට භාව කේන්ද්‍රය හදාගෙන ඒ ප්‍රතිඵල කියපුවාම යා ඒ කියන කතන්දරය සනාථ කරගන්නවා. ඒක ඇත්තයි කියන එක පිළිබඳව. ඉතින් ශනික ධන වාසනාවකුත් තියෙනවා. ඉතින් මේක සමහරවිට ස්විප් දිනමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ පාරම්පරික දේපොළක් තමන්ට ලැබීමක් වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් මේ බුද්ධියෙන් ධාර්මිකව තමන්ගේ කටයුතු කරලා සිත පාලනය කරමින් හැම දෙයක්ම සුභවාදී කර ගැනීමට
සිතන කාලයක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඉදිරියට ඒ වගේ පවත්වාගෙන යමින් තමන්ගේ වාසනාව ඇති කරගන්න පුළුවන්. තවදුරටත් අපි මේ ගැන හොයලා බැලුවොත් මේ නොවැම්බර් මාසයේ 3 වෙනිදායින් පස්සේ ඊටාම සුබයි. තමන්ගේ කේන්දරයේ සිකුරු කියන ගායත් ලක්ෂණ ගත වෙනවා. ඉතින් අර කලින් කිව්ව විදිහේ ශනික ධනය ලැබීම, ඉගෙනීම, ඒ වගේම රැකියා, විදේශ රැකියා යන ආදී බොහෝ සම්පත් වලට ඔබට හේතු වාසනා තියෙනවා. ඉතින් එහෙමනම් ඔබ ඊටාම සීලවන්තව, ගුණවන්තව කටයුතු කරන්නට ඔබට ඊටාම හොඳයි. රවි කියන ග්‍රහයා තුලා රාශියේදී නිහතමානී බව පෙන්වුම් කරනවා. එය ඔබ අගය කරමින් ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට උත්සාහ ගන්න. ඊගාවට අපි බලමු මේ මකර රාශියෙන් ඉපදුණු අයට මේ දිනවල කොහොමද කියලා. මොකද ටිකක් මකර රාශියෙන් කියනකොට සමහර අය බියසක ඇති කරගන්නවා මේ සෙනසුරු නිසා. නෑ, එහෙමම වෙන්නේ නැහැ. සෙනසුරු ගායාගේ දෝෂ තත්ත්වයන් කියන ක්‍රමවේදයන් වෙනම තියෙනවා. ඒක භාවානුරූපව හොයාගන්න පුළුවනි. මකර ලග්නයෙන් උපතලත් අයගේ මේ ටිකේම තිබිච්ච බාධක දුක් කරදර ඉවත් වෙමින් පවතිනවා. උපතේදී සඳු සිටි රාශිය අනුව සනු ගමන් කරන්නේ නම් මේ ටිකක් දෝෂ තත්ත්ව ඇති කරන්න පුළුවනි. ඒ කියන්නේ සඳු මතින් ශනි ගමන් කරන අවස්ථාවක් නම් ඒකත් කොච්චර දුරටද කියන එක හොයාගන්න පුළුවන්. කෙසේ වෙතත් රජයේ රැකියා ලබන අතරම ඊටා කාර්යශූරව බුද්ධිමත්ව පැසසුම් සහිතව කරගෙන යා හැකි බවක් පෙන්වුම් කරනවා. ස්වභාව ධර්මයේ තේරුම්ගෙන ආගමික භක්තිය දියුණු කරගෙන කටයුතු කරන කාලයක්. විවාහය හා ව්‍යාපාර කටයුතු මෙන්ම එහි සමාජික සේවක සේවිකාවන් යන අයගෙත් සහයෝගය තමන්ට හොඳින් ලැබෙන කාල සීමාවක්. ඒකට අලුතෙන් යම්කිසි ව්‍යාපාර කටයුතු ආරම්භ කරනවා නම් ඒකටත් සුබ නැකතක් හදාගෙන ඉදිරිපත් වුණාට වරදක් නැහැ. නමුත් අර ශනිගේ දෝෂ తত্ত্বය දාන සීල භාවනා කියන කටයුතු වලින් හැකිතාක් භංග කරගන්න එවිට ඔබගේ ජයග්‍රහණය ඇති කරගන්නවා. නිරායාස ධනය ලැබීම ඔබටත් පෙන්වුම් කරනවා මේ කාලය තුළ. ඒකට මේක දැන් මේ කියන ප්‍රතිඵලයේ ස්ත්‍රී පුරුෂ කියලා ભેදයක් නැහැ. කාටත් පොදුයි. දැන් සමහර අය ඉන්නවා දරු සම්පත් බලාපොරොත්තුෙන් ඒ අයට ඊටාම ගුණගරුක බුද්ධිමත් දරුවෝ ලැබෙනවා. බොහෝ විට ගැහැණු දරුවන් ලැබීම තමයි පෙන්වුම් කරන්නේ. පුරුෂ වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ස්ත්‍රී නැකත් වල තමයි මේ දරුවන්ගේ උපත සිද්ධ වෙන්නේ. ඒ බව පෙන්වුම් කරලා තියෙනවා. දැන් මකර ලග්නයේ හිමි අයගේ ওই ශනි ග්‍රහය බලවත්ම අපලයක් දෙන්නේ ඊටාම කලාතුරකින්. ඒ හින්දා මේ දිනවල ගෝචර ලග්නය හා ওই ග්‍රහ ගමන ගැන අපි කල්පනා කරලා බැලුවොත් ඒවා ඊතරම්ම බලවත්ම දෝෂ තත්වයන් ඇති කරන බවක් පෙන්වන්නේ නැහැ. ඉතින් හැකිතාක් තමන් ස්වභාව ධර්මයට හා සත්වයින්ට ගහකොළ හැම දෙයකටම මෛත්‍රී කරුණාවෙන් කටයුතු කරනවා නම් ඔබට ඊටාම සුබදායක කාලයක් වෙනවා. මෙතෙන්දී මකර රාශියේ උපතලත් අයගේ ශනියේ බලාපොරොත්තුව හැම තිස්සෙම මේ සසර දුක කියන එක තේරුම් අරගෙන කටයුතු කරනවා කියන එක තමයි පරමාර්ථය වෙන්න ඕන කියන එක. ඒතර එහෙම වුණාම තමන්ගේ සසර කෙටි වෙනවා. ස්වභාව ධර්මය ඇති කරනවා. ශනි එතකොට සුභවාදීව ක්‍රියාත්මක වෙනවා. දැන් හොඳට බලන්න ඔබගේ කේන්දරයේ 5, 9, 11 යන ස්ථාන හෝ දෙවෙනි භාවයේ ශනි කියන ග්‍රහයා ගුරු සමග උපෝපනියාම වලිනුත් සම්බන්ධතාවයේ ගෙනත් තිබුණොත් එකත් වලින් අනිවාර්යයෙන්ම ඔබට નિરાයාස ධනෙ ලැබෙනවා.
ඒක මේ මගේ හොඳ අත්දැකීම් තියෙනවා. ඉතින් එහෙම අයට මම කියලාත් තිබුණා පොඩි දවස්වල කියපු අය ලොකු දෙනකොට ඒවා ඒ විදිහට කරගෙන තියෙනවා. ඉතින් මේ නිසා මං හිතනවා බොහෝ දුරට මේවා හොඳින් තේරුම් අරගනි. එනම් ඔබ දාන සීල භාවනා කටයුතු කරමින් ශනි කියන ගායාගේ දෝෂ තත්ත්වේ භංග කරගෙන තමාගේ අනාගතය සාර්ථවත් කරගන්නට උත්සාහ කරන්න. මෙහිදී කිසිම මොහොතක බිය යුතු කමක් නැහැ. ශනිගෙන් දෝෂ තත්ත්වයට ඇති කරනවා නම් අඩුම ගානේ කරණීය මෙත්ත සූත්‍රයේවත් දවසට 3 පාරක් කියන්න ඔබගේ දෝෂ තත්ත්වය භංග වෙනවා. ධාර්මිකව හැසිරෙන්න ඔබට ජයත් වෙනවා. ඒ නිසා ඔබගේ අනාගතයේ ඊටාම යහපත් විදියට ගෙවා ගැනීමට අත්තිවාරමක් වශයෙන් මේ අවස්ථාව තියෙනවා. මෙයින් පස්සේ නොවැම්බර් මාසේ 23 වෙනිදායින් පස්සේ ඔබට ඊටාම සුබදායක අනාගතයක් තියෙන බව පෙන්වුම් කරනවා. හොඳයි. එhmenan ඔබ මේ නාලිකාව යන වැඩසටහන් වලින් මොනවා හරි ආදර්ශයක් ගත්තේ නම් මේක සබ්ස්ක්‍රයිබ් කරලා මේ තියෙන බෙල් අයිකන් එකත් ලකුණු කරන්නට ඔබට ඉක්මනින්ම මොනවා හරි හොඳ දෙයක් දැම්මුත් ලැබේ. එhmenan ඔබගේ අනාගතය සාර්ථක වේවා. මෙම ලක්ෂණ දෙකින් පමණක් නෙවෙයි සියලුම ලක්ෂණ වලින් උපතලත් අයට වාසනාවන්ත අනාගතයක් උදා වේවායි ප්‍රාර්ථනා කරමි. සියලු දෙනාටම යහපතක්ම වේවා.